අපාවට බොහෝමයක් රසායනික ක්‍රියාවලි සිදු වෙනවා. ඒවයින් බොහෝමයක් පිටුපස තියෙන්නේ එකම ක්‍රියාවලියක්. මේවා රෙඩොක්ස් ප්‍රතික්‍රියා ලෙසයි හඳුන්වන්නේ. එනම් ඔක්සිකරණයක හා ඔක්සිහරණයක එකතුවක්. දැන් අපි බලමු මොකක්ද මේ ඔක්සිකරණය හා ඔක්සිහරණය කියන්නේ කියලා. සරලව කිව්වොත් යම් පරමාණුවකින් හෝ අයනයකින් ඉලෙක්ට්‍රෝන පිටවීම ඔක්සිකරණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම ප්‍රතික්‍රියාවලදී ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. ඒ නිසා මෙවැනි ප්‍රතික්‍රියාවලට ඔක්සිකරණ ප්‍රතික්‍රියා කියලා කියනවා. ඔක්සිකරණයක ලක්ෂණ දෙකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත්වීම එක් ලක්ෂණයක්. ඔක්සිකරණ අංකය වැඩිවීම අනිත් ලක්ෂණය. මෙහි දැක්වෙන ඔක්සිකරණ ප්‍රතික්‍රියාවේදී යකඩවල ඔක්සිකරණ අංකය ධන 2 අවස්ථාවේ සිට ධන 3 අවස්ථාව දක්වා වැඩි වෙනවා. ඔක්සිකරණය අඳුනගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. මේ බලන්න oxidation is loss of electron. OIL මතක තියාගත්තාම ඔක්සිකරණය මතක හිටීවි. දැන් අපි ඔක්සිහරණය හඳුනා ගන්න බලමු. ඔක්සිහරණය කියන්නේ අපි කලින් හැඳින්වූ ඔක්සිකරණයේ අනිත් පැත්ත. ඒ කියන්නේ යම් පරමාණුවක් හෝ අයනයක් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා නම් අන්න ඒක ඔක්සිහරණයයි. ඒ අනුව මෙහි දැක්වෙන ප්‍රතික්‍රියා ඔක්සිහරණ ප්‍රතික්‍රියා වෙනවා. ඔක්සිහරණයකත් ලක්ෂණ දෙකක් තියෙනවා. පළමුවෙන්න එය ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක්. දෙවැන්න ඔක්සිකරණ අංකයේ අඩුවීමක් එහිදී සිදු වෙනවා. මෙම ඔක්සිහරණ ප්‍රතික්‍රියාවේදී ටින්වල ඔක්සිකරණ අංකය ධන 4 අවස්ථාවේ සිට ධන 2 අවස්ථාව දක්වා අඩු වෙනවා. ඔක්සිහරණයත් මතක තියාගන්න පොඩි ලේසි ක්‍රමයක් බලමුද? Reduction is gain of electron. RIG අකුරු තුනෙන් ඔක්සිහරණය මතක තියාගන්න පුළුවන්. ඔක්සිකරණය හෝ ඔක්සිහරණය තනිවම සිදුවන්නේ නැහැ. ඒ දෙකම එකම පද්ධතියක් තුළ එකම මොහොතේ සිදුවන ක්‍රියාවලි දෙකක්. දැන් අපි රෙඩොක්ස් කියන පදේ හැදෙන හැටි බලමු. රිඩක්ෂන් කියන පදයේ මුල් අකුරු 3ත් ඔක්සිඩේෂන් කියන පදේ මුල් අකුරු 2ත් එකතු කරනවා. අන්න ඒ අර්ථයෙන් තමයි රෙඩොක්ස් කියන පදය නැගෙන්නේ. දැන් රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් බලලා ඉඳිමුද? ඔබ මේ දකින්නේ මැග්නීසියම් පටියක දහනය. මෙහිදී මැග්නීසියම් වල ඔක්සිකරණ අංකය 0 සිට ධන 2 දක්වා ඔක්සිකරණයට භාජනය වෙනවා. ඔක්සිජන් වල ඔක්සිකරණ අංකය 0 සිට ඍණ 2 දක්වා ඔක්සිහරණය වෙනවා. රෙඩොක්ස් ප්‍රතික්‍රියාවලදී එක් ප්‍රභේදයක් ඔක්සිකරණය වන විට අනිත් ප්‍රභේදය ඔක්සිහරණයට භාජනය වෙනවා. දැන් අපිට පුළුවන් ඔක්සිකාරක හා ඔක්සිහාරක හඳුන්වන්න. මේ හොඳින් ධාරණය කරගන්න. තමන් ඔක්සිහරණය වෙමින් අනිත් කෙනාව ඔක්සිකරණය කරන ද්‍රව්‍ය ඔක්සිකාරක ලෙස හඳුන්වනවා. ඔක්සිකාරක ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා, ඔක්සිහරණය වෙනවා, ඔක්සිකරණ අංකය අඩු වෙනවා. මෙහි අනිත් පැත්ත තමයි ඔක්සිහාරක කියන්නේ. තමන් ඔක්සිකරණය වෙමින් අනිත් කෙනාව ඔක්සිහරණය කරන ද්‍රව්‍ය තමයි ඔක්සිහාරක කියන්නේ. එතකොට ඔක්සිහාරක ඉලෙක්ට්‍රෝන පිට කරයි, ඔක්සිකරණය වෙයි, ඔක්සිකරණ අංකය වැඩි වෙයි. මෙම රෙඩොක්ස් ප්‍රතික්‍රියාව සලකන්න. හොඳින් බලන්න මෙහිදී සිංක් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. මෙහිදී ඔක්සිකරණය වන්නේ සිංක් නිසා ඔක්සිහාරකය වන්නේද සිංක්. මෙහිදී කොප අයනය කොප ලෝහය බවට පත්වෙනවා. කොප අයනය මෙසේ ඔක්සිහරණය වෙමින් එය ඔක්සිකාරකයක් ලෙස හැසිරෙනවා. අද සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. ඔබ සැමට ආයුබෝවන්.